Hi guys. ආදරයෙන් පිළිගන්නවා අපේ Life in Romania channel එකට. රුමේනියා වල අරාද් නගරයේ ඉන්න අපට ළඟම එයාපෝට් එක තිමිශාරා. තිමිශාරා එයාපෝට් එකකින් ජර්මන් බලා පිටත් වෙන්නයි දැන් අපේ සූදානම. අපිට ෆ්ලයිට් එක තිබුණේ දෙසැම්බර් 25 වෙනිදා. නත්තල් සීතල විඳ ගනිමින් දවස් කීපයක් ජර්මන් වල ගත කරන්නයි අපි මේ යන්නේ. මේ විදිහට QR කෝඩ් එක ඇතුළත් කරලා අපි එයාපෝට් එකට ඇතුළත් වුණා. අපි අද්දි ගේට් ඕපන් කරලා තිබුණේ නැහැ. ඉතින් ටික වෙලාවක් අපිට එතන බලාගෙන ඉන්න වුණා ගේට් එක ඕපන් කරනකම්. මෙහෙම පොඩි චැට් එකක් දාන් ඉද්දී ෆ්ලයිට් එකත් ආවා. අපි 4 දෙනාම එකට ෆ්ලයිට් එකේ යන ෆස්ට් ටයිම් මේක. ඉතින් හරිම ආසාවෙන් තමයි අපි මේ ගමන යන්න සැලසුම් කළේ. හැබැයි ඉතින් අපිට එක ළඟ සීට්ස් නම් හම්බුනේ නැහැ. මොකද ක්‍රිස්මස් දවස්නේ. Apa German? ඩොඩ්මුන් එයාපෝට් එකකින් බැහැලා අපිට ට්‍රේන් එකේ හැම්බර්ග් වලට පැය 3ක ගමනක් තිබුණා. Bapak. පැය 3ක් ගියා දැනුනේවත් නැහැ. හරිම ෂොක්, හරිම ලස්සන ගමනක්. පැය 3කට පස්සේ අපි හැම්බර්ග් ස්ටේෂන් එකකින් බැස්සා. අන්තිමට ගමනේ අවසානය දක්වා ළඟා වුණා. අවසානයේ කිව්වට දැනුම ඇත්තටම ආරම්භය. මම ජර්මන් වල මොකද වුනේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අනිවාර්යෙන් අරන් එනවා. අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. ජර්මන් වල විස්තර ගේන්නම්. බයි.